කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. මොකද්ද මේ දවස් ටිකේ මන්නාරම් වැසියෝ පාරට බහැලා කරන මේ උද්ඝෝෂණ? දැන් වර්තමාන ජනාධිපති ඔයගොල්ලන්ට මතකද මන්නාරමේ තිබ්බ ජනරැලියකට ගිහිල්ලා කිව්ව මන්නාරමේ හදන්න යන සුළං බලාගාර ගැන ජනතාවගෙන් අහන්නේ නැතුව ජනතාවගේ ප්‍රශ්න විමසන්නේ නැතුව ඒ දූපතේ වැසියන් තමයි ඒ ප්‍රශ්න ගැන හරියට දන්නේ කියලා ලොකු කතා කියලා ඒ සුළං බලාගාර හදන එක ගැන පොඩි ජනතාවගේ පැත්තෙන් පොඩි පොසිටිව් විදියට කතා කරාම ඒ වීඩියෝ ක්ලිප්ස් තාම තියෙනවා සෝෂල් මීඩියා වල. හැබැයි දැන් වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒකයි මේ ජනතාව පාරට බහැලා තියෙන්නේ. මේ මන්නාරමේ සුළං බලාගාර හදන්න පටන් ගත්තේ 2010 2015 වගේ අතර කාලේ. ඒ කාලෙත් මේකට තිබ්බ විරෝධතා. හැබැයි ලොකු අවබෝධයක් තිබ්බ නැති නිසා ඒව වැඩි ගණන් ගත්තේ නැහැ. හැබැයි දැන් ජනතාවට වෙලා තියෙන බලපෑමත් එක්ක ජනතාවට තේරලා තියෙනවා මේ සුළං බලාගාර හින්දා තමන්ගේ ජීවිතේට තමන්ගේ ජීවනෝපායන් වලට කොයිතරම් බලපෑමක් වෙලා තියෙනවද. මුහුදු මට්ටමට වැඩිය පහළින් තියෙන මේ මන්නාරම් දූපතේ මේ ටර්බයින් සහ අනිකුත් ඉදිකිරීම් හින්දා දැන් දූපත ඇතුලේ එකතු වෙන වතුර මුහුදට ගලාගෙන යන එක අවහිර වෙලා තියෙනවා. වැස්සොත් මාස ගණන් මේ දූපත අවට ගම් යට වෙලා තියෙනවා. ලිං වතුර දූෂණය වෙලා, ලෙඩ රෝග පැතිරිලා. මේ ටර්බයින් වල හඬ ඒ වගේ දෙදිරීම හින්දා මන්නාරම් දූපතේ ඉන්න වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායක් වෙලා තියෙන දීවර කර්මාන්තය උන්ට කරගෙන යන්න විදියක් නැහැ. මොකද මත්ස්‍ය සම්පත නැති වෙලා. ඒ වගේම තමයි ඔවුන් කෘෂි කර්මාන්තයේ පැත්තේ තල්වගාව කරගෙන ගියා. තල්වගාව දැන් කරගෙන යන්න විදියක් නැති වෙලා තියෙනවා. සංචාරක පක්ෂීන්ගේ පැමිණීම දැන් නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පරිසර සාධක කෘෂි කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපායන් ආශ්‍රිතව ලොකු ප්‍රශ්න දැන් මේ ඉදිකිරීම නිසා ඇති වෙලා තියෙනවා. මෙහෙම ප්‍රශ්න තියෙද්දි තමයි පසුගිය ආණ්ඩුව අදානිත් එක්ක ගිවිසුමක් ගහන්නේ තව ටර්බයින් 200 ගාණක් ඉදි කරන්න. ඒ 200 ගාණ ඉදි කරා නම් මේ දූපත විනාශ වෙලාම යන්න තිබ්බා කියලා මේ දූපත් වැසියෝ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ දූපතේ ඛනිජ වැලි කැණීම් සඳහා ඕස්ට්‍රේලියානු ඉන්දියානු සමාගම් වලට දෙන්න උත්සාහයක් තියෙනවා කියලා කතාවක් යන මේ ආණ්ඩුව ආපු වහම අදානිත් එක්ක ගහපු ගිවිසුම කැන්සල් කරලා ඒ වැඩේ නවත්තනවා. හැබැයි හේලිස් සහ තවත් දේශීය සමාගම් කිහිපයක් එකතුව ටර්බයින් 14ක් ඉදි කරන වැඩේ කරගෙන යනවා මේ ආණ්ඩුව. ඉතින් මන්නාරම් වැසියෝ උද්ඝෝෂණය කරන්නේ මේකට. උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ජනතාවගේ නියෝජිතයන්ට සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවට අනුව දැනට ක්‍රියාත්මක වෙලා තියෙන ක්‍රියාවලිය මාසයකට නවත්තන්න ඔහු කටයුතු කරනවා සහ ඒ වෙනුවෙන් ඒගොල්ලෝගේ ගේන ප්‍රශ්න ඒ සාකච්ඡාවෙන් ගේන කරුණු මත තීරණය කරන්න කමිටුවක් පත්. මේ කමිටුවට ගන්න තීරණය ගන්න දීලා තිබ්බ කාලේ දැන් සති දෙකකට කලින් ඉවර. ඉතින් ඒ කාලේ ඉවර වෙලා තිබ්බත් මේ කමිටුවෙන් සාකච්ඡා සම්බන්ධයෙන් වාර්තාව තාම ලැබිලා ජනාධිපති මන්දිරයේ ඉස්සරහා උද්ඝෝෂණය කරපු ජනතාවට මේ ජනාධිපති ලේකම් කියලා තියෙන මේ වාර්තාව තාම ලැබිලා නැහැ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි මේ වාර්තාවේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැතිව තියෙද්දි තමයි ආයෙත් ආණ්ඩුව තීරණය කරන්නේ මේ ටර්බයින් ඉදි කරන වැඩේ දිගටම කරගෙන යනවා කියලා. අඩුම තරමේ ජනතාවත් සමග ආය සාකච්ඡාවක්වත් ගන්නෙ නැහැ. දැන් ටර්බයින් ඉදි කරන්න ඕන ද්‍රව්‍ය දූපතට ගේන්න පටන් ගන්නවා.